දෛනික ජීවිතයේදී අප මුහුණ දීමට සිදුවන චර්යාවන් වගේම හැඟීම් දැනීම් සිතුවිලි මතද අපගේ ජීවන රටාව තීරණය වේ. නිරෝගිමත් මානසික තත්ත්වයක් වගේම සාර්ථක ජීවන රටාවක් ගත කිරීමෙන්ද ගෞරවාන්විතව ජීවත් වීමේ පරම අයිතියද මිනිසාට හිමි වේ. ඒ සඳහා අපව දැනුවත් කිරීමට අද අපේ වැඩසටහනට එකතු වී සිටිනවා කොළඹ පොලිස් රෝහලේ මනෝරෝග විශේෂඥ වෛද්‍ය රංජිත් පෙරේරා වෛද්‍යතුමා. අයිබෝන් වෛද්‍යතුමනි, ඉතාමත් ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා අපේ වැඩසටහන වෙත. වෛද්‍යතුමනි, දෛනික ජීවිතය තුළ මානසික සෞඛ්‍ය කියන මාතෘකාව යටතේ මම ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කරනවා. වෛද්‍යතුමනි, මේ යම් පුද්ගලෙක් මානසික වශයෙන් පීඩා විඳින බවට හඟවන ඔබ තුළ සැඟව පවතින ලක්ෂණ මොනවාද වෛද්‍යතුමනි? ඉස්සලම අපි බලන්න ඕනේ ඒගොල්ලන්ගේ තියෙන සිතුවිලි රටාව. ඒ කියන්නේ සිතුවිලි රටාවේ වෙනසක් තියනවාද කියලා. එතකොට දවසෙන් දවස කරන වැඩ තියෙන්නේ. මේ වැඩවල තියෙන වෙනසක් තියනවාද කියලා බලන්න ඕනේ. දැන් ඒව තමයි සාමාන්‍යයෙන් සැඟවිච්ච ඒවා. ඒ කියන්නේ සිතන විදිය අධික දවසේ කරන වැඩවල තියෙන වෙනස්කම්. එතකොට පංගුවක් කට්ටිය උඟක් වෙලාට එක එක බය ගතිය වගේ තියෙනවා. එතකොට එක එක උඟක් ප්‍රශ්න ගැන ඕනවට වැඩිය හිතනවා. එතකොට මනෝභාවය කියන්නේ mood changes. ඒ mood changes තියෙනවා. ඒ කියන්නේ මනෝභාවය එක්ක වැඩි වෙනවා. එක්කෝ ක්‍රියාකාරීකම් අඩු වෙනවා. එතකොට තමයි අනිත් එක තමයි උඟක් වෙලාට තමන් ආශිකන යාළුවෝ ඉන්නේ. එහෙම නැත්නම් ගෙදර ඉන්න කට්ටියත් එක්ක ඒ කරන ආශ්‍රය ලක්ෂණ වෙනස් වෙනවා. එක්කෝ යා තනියම ඉන්න කැමති. එහෙම නැත්නම් යාළුවොත් එක්ක ඉන්නවා වැඩි. එතකොට අනිත් එක මේ හුඟක් වෙලාවට මහන්සි ගතිය වගේ කියන්නේ පුත් වැඩක් කරන්නේ නැතුව උනත් මහන්සි ගතිය වගේ එයා කියන මහන්සි කියලා. එතකොට අනිත් එක තමයි එයා නිදා ගන්න විදිය, කෑම කන විදියේ වෙනස්කම් තියෙනවා. ඕවා තමයි සාමාන්‍යයෙන් අපිට දකින්න පුළුවන් වෙනස්කම් මොන හරි සැඟවිච්ච මානසික රෝගයක් තියෙනවා. පැහැදිලි වෛද්‍යතුමනි, ඒ වගේම වෛද්‍යතුමනි, මේ ජීවිතය හොඳින් ගත වෙනවා යයි පෙනෙන විටදී පවා යම් අයෙකුට හිස් බවක් දැනීම, නොපැහැදිලි බවක් දැනීම සාමාන්‍ය තත්ත්වයද වෛද්‍යතුමනි? මෙහෙමයි. ඒගොල්ලන්ට හිතෙනවා තමාගේ අරමුණු හරියට මේ කම්ප්ලීට් කියන්නේ ඒක ඉවර කරගන්න බැරි වුණා කියලා. එතකොට අනිත් එක තමයි තමන් ගැන තියෙන ආත්ම විශ්වාසය අඩු වෙනවා. ඒක දැන් හුඟක් ඒක ලොකු මේක තියෙනවා. 2022 හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ඇමරිකාවේ කළා තියෙනවා. මොකද්ද මේකට ප්‍රධාන හේතුව? මොකද ඕක ලොකු ප්‍රශ්නයක් ඉඳලා. ඒතරව ඒගොල්ලන් කියනවා සාමාන්‍ය කෙනෙකුට උනත් ඒ වගේ හිස්භාවයක් දකින්න පුළුවන් කියලා. ඒකට හේතුව වෙන්නේ මොකකට හෝමෝන වල තියෙන වෙනස්කම්. ඉංගේ තියෙන හෝමෝන වල තියෙන වෙනස්කම්. අසමතුලිතතාවය. ඒක. අනිත් එක තමයි පංගුවක් වෙලාට අපි හිතමු තමාගේ කරන රැකියාවේ වෙනසක් වෙනවා. කො රැකියාවෙන් අයින් වෙන්න වෙනවා. එහෙම නැත්නම් රැකියාව තමන් කරනවට වඩා පල්ලෙහා තත්ත්වයට යනවා. එහෙම නැත්නම් තමන් හිතනවා තමාගේ ක්වොලිෆිකේෂන් තියෙන තමාගේ තියෙන දැනුමට හරියන ජොබ් එකක් හම්බෙලා නැහැ. ඒ කියන්නේ එතකොටත් ඒ වගේ සිතුවිලි එනවා. අනිත් එක තමයි මම ගොක් වෙලාට රිලේෂන්ෂිප් ඉෂුස්. ඒ කියන්නේ තමන් අඳුරන තමන් කැමති සුකුළු බග වෙලා ඉන ගැන ළමයි කරි පිරිමි ළමයි කරි එයාගේත් එක්ක තියෙන සම්බන්ධතාවය ටිකක් අඩු වෙනවා. එතකොට සාමාන්‍ය කෙනෙකුට උනත් ඒ වගේ හිස්භාවයක් දකින්න පුළුවන්. මොකද ප්‍රධාන වශයෙන් ගත්තාම ඒක මානසික රෝගයක් වශයෙන් පෙන්වන්නේ අර ඒ වගේ තමාගේ තිබෙන ගෝල්ස් අඩු වුණාම එහෙම නැත්නම් අර සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වෙනස්කම් තියෙන අනිත් තනිකමක් වගේ දැනෙනවා. ඒ වගේ හේතු තමයි ප්‍රධාන හේතු කියලා අපි ගණන් ගන්නෙ. එහෙම නැත්නම් මං කිව්වේ තමන් හිතලා දැන් මට තියෙනවා මාස්ටර් of business administration. හැබැයි මම මේ මෙතන කරන්නේ ලිපිකරු සේවයක් වගේ එකක් කරා. සුදුස්සාට සුදුස්සන්න නොතිබීම වගේ අවස්ථාවකදී. ඒ කියන්නේ පොම්බක් වෙලාට ඔව්. අනිවාර්යයෙන්.
ඒක තමයි එහෙම හිතෙන්න ප්‍රධාන හේතුන් තමයි ඒවා. අනිවාර්යෙන්ම ආයුර්වේදතුමනි මට පැහැදිලි මදි වුණා අතනදී එක තැනකදී අදහස් කර අපේ මේ රිලේෂන්ෂිප්ස් වල ඒ කියන්නේ මේ සම්බන්ධතාවයන් මත හිස් බවක් දැනෙන්නේ කොහොමද? ඒ කියන්නේ අනිත් පාර්ශවය මත ඒ කියන්නේ එකට එකක් ඒ කියන්නේ අපි හිතමුකෝ සාමාන්‍යයෙන් තමන්ගේ රිලේෂන්ෂිප් එකේදී අනිත් පාර්ශවය එයාට පැහැදිලි කරනවා නම් තියෙන එතනදී මට ගැටලුවක් තියෙනවා වෛද්‍යතුමනි එතන මට පැහැදිලි නෑ මට පැහැදිලි කරොත් දැන් අපිට දැන් තමන් කැප කරනවා කියලා වෙලාවක් ඔව් එහෙම නැත්නම් තමන් කැප කරනවා මුදල් හොඳයි එහෙම හැබැයි ඒ වගේම රෙසිප්‍රෝකල් ඒ කියන්නේ එයාගෙන් ඒ වගේ එකක් ලැබෙන්නේ නැහැ. ඒක තමන් අසීමිත විදිහට ආදරය කරනවා. තමයි මට පැහැදිලි කරගන්න සිතන්නේ. ඔව් අසීමිත විදිහට ආදරය කරනවා නමුත් අර අනිත් එක්කෙනා ඒ වගේ කරන්න පුළුවන් නමුත් එයා කරන විදිය සමහර වෙලාවට ඒක මදි. මදි වෙන්න පුළුවන්. එයා කරන දෙයට එයාට රිසල්ට් එක හම්බ වෙන්නේ නැහැ අතට කිව්වා. අන්න එතනදී තමයි ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න සිද්ධ වෙන්නේ. ඊටමත් පැහැදිලි වෛද්‍යතුමනි. එතනදී වෛද්‍යතුමනි මම ඊළඟ ප්‍රශ්නෙට යමු වෙනවා. යම් පුද්ගලෙක් Taman මානසික ආතතියට, කංසාවට හෝ විෂාදයේ තත්ත්වයට පත්වන බව දැනගන්නේ කෙසේද වෛද්‍යතුමනි? එතකොට මේ තමන් එදිනෙදා කරන ක්‍රියාකාරකම් තියෙනවානේ. ඒ ක්‍රියාකාරකම් වල වෙනසක් තියෙනවා. ඉතින් අනිත් එක තමයි තමා හිතන විදිය. හිතන විදිය ඒක වෙනස් වෙනවා. අනිත් එක සමහර වෙලාවට හිතනවා ඒ තමාගේ සිතුවිලි තමාගේ නෙමෙයි කියලා. ඒ කියන්නේ වෙන කෙනෙක් දානවා වගේ. එහෙම නැත්නම් හිතනවා තමාගේ සිතුවිලි වෙන කෙනෙක් දන්නවා කියලා. දන්නවා කියලා. තේරුණානේ? ඒ කියන්නේ මම හිතන විදිය මෙයා දැනගන්නවා. අනිවාර්යයෙන්. එහෙම නැත්නම් සමහර කට්ටිය හිතනවා රේඩියෝ එකකින් හරි ටෙලිවිෂන් එකකින් හරි තමා එයාගේ වැඩ ගැන දන්නවා. ඒක ගැන තමයි දැන් මොන හරි වෙනසක් කිව්වොත් එහෙම වෙන ටෙලිවිෂන් එකේ බලාගෙන ඉන්නකොට එයා හිතනවා මම තමයි මේක මේ මගේ හිත සිතුවිලි තමයි මෙයා කියන්නේ. මේ කියන්නේ කියන දේ. හා. තේරුණානේ? ඉතින් ඒක අනිත් එක හුඟක් වෙලාවට සැක හිතෙනවා. ඒ කියන්නේ අනිත් ඒගොල්ලෝ ගැන. දැන් මම මොන හරි වැඩක් කරන්න යනවා නම් ඒගොල්ලෝ ඒකට ඒ සම්බන්ධයි කියලා හිතනවා. ඒ කියන්නේ පිට අය. එහෙම නැත්නම් තමන් මොන හරි හිතන දේ මෙයා දන්නවා කියලා හිතනවා. එහෙම නැත්නම් මං ගැන කතා කරනවා කියලා හිතනවා. තේරුණේ? සමා වෙන වචන මේ සැකය කියන දේ කොහොමද ඉස්මතු වෙන්නේ? ඒක අපි ඒකට කියන්නේ පැරනොයිඩ් පර්සනැලිටිස්. ඒ කියන්නේ සමහර කට්ටියගේ පර්සනැලිටි එක. ඒ කියන්නේ එයා හිතන විදිය හුඟක් වෙලාවට ඒ හිතන්නේ අනිත් එක්කෙනා ගැන සැක හිතලා තමයි හිතන්නේ. ඒ කියන්නේ එයා සාමාන්‍ය පුද්ගලයෙක්. හැබැයි ඒ වුණාට එයා හිතන්නේ මේ මනුස්සයා මං ගැන සැක හිතනවා. එහෙම නැත්නම් මං ගැන වැරදි කියලා කියනවා මේ තමාගේ උසස් නිලධාරියෙකුට. තේරෙන්නේ? එහෙම නැත්නම් මගේ මේ මොන හරි මම කරන්න හදන දේ මෙයා කරනවා. තමන්ගේ සිතුවිල්ලක් එයා විසින් ගොඩ නගාගෙන. ඒ වගේ නේද වෛද්‍යතුමනි? ඊටමත් පැහැදිලි වෛද්‍යතුමනි. ඊටමත් පැහැදිලි වෛද්‍යතුමනි. අපි ඊළඟ ප්‍රශ්නට යමු වෙන සෝදානම්. වෛද්‍යතුමනි මේ ශ්‍රී ලංකාවේ සංස්කෘතික දැක්ම ගැන මම කතා කරන්න සෝදානම් වෙන්නේ. ඒ අතර මම පළවෙනි ප්‍රශ්නය ඉදිරිපත් කරනවා වෛද්‍යතුමනි. මේ ලංකාව තුළ මානසික සෞඛ්‍ය යන මාතෘකාව තහනම් මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ පිළිබඳව ඔබේ අදහස් කුමක්ද වෛද්‍යතුමනි? හුඟක් වෙලාවට මේකට ඇත්තටම මාධ්‍යත් බලපානවා. ඒ කියන්නේ මාධ්‍ය වලින් අපි බලන සිනමා, ටෙලිනාට්‍ය, එතකොට චිත්‍රපට ඒවයින් අපිට පෙන්නනවා මේ වගේ අපිට මගේ ළමෙක් ඉන්නවා කියලා ඒ වගේ මානසික තියෙන සහනය තියෙන ළමෙක්. එතකොට මුළු පවුලම හිතන්නේ ඒ කට්ටියට පිස්සු. ඒ ළමයට පිස්සු. ඒකින්ද එතකොට හුඟක් වෙලාවට ඒ දවස්වල කරන්නේ ඒ ළමයව අපි පැත්තකට කරලා තියෙනවා. පෙන්වන්නේ නැහැ කාටවත්. එතකොට දැන් නම් හැබැයි සිතුවිලි ප්‍රමාණය වෙනස් වෙලා තියෙන්නේ. ඒක ගැන මොකද දැන් ප්‍රතිකර්ම තියෙනවා. අනිත් එක මොකක් කරලා මාධ්‍යෙම ඒක පෙන්눔 කරනවා මේ වගේ ඒවට දැනට තියෙනවා වගේ දැන්. ස්පෙෂලි දැන් අපි ගත්තොත් ඔටිසම් වගේ දෙයක්. ඒ කියන්නේ සමහර කට්ටිය ඉන්නවා දැන් ළමයි ඉන්නවා වැඩි කතා කරන්නේ නැහැ. එතකොට මේ අපි මොන හරි ප්‍රශ්නයක් ඇහුවාම ඒ ප්‍රශ්නෙට හරියට පිළිතුරක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ එයාගේ හැසිරීම් රටාව වෙනස්. ඒක විශේෂයෙන්ම ඔටිසම් කියන එක දැන් මුළු ලෝකෙම පිළිගත්ත දෙයක්. ඒකට දැන් බෙහෙත් තියෙනවා. ඔටිසම් කියන තත්ත්වයට බෙහෙත් තියෙනවද වෛද්‍යතුමනි?
බෙහෙත් වලට වැඩි ඒකට බෙහෙත් කරන්නේ අපි හුඟක් වෙලාවට දැන් ඒ ළමයාගේ තියෙන ක්‍රියාකාරකම් වල වෙනසක් තියෙනවා. අපි හිතමු දැන් මේගොල්ලෝ බංගොකාට හරියට තරහ යනවා. ඒ කියන්නේ ඒ තරහ යන එකට තමයි අපි බෙහෙත් දෙන්නේ නැතු. ඔටිසම් එකට බෙහෙතක් කියලා එකක් තාම හොයාගෙන නැහැ. නමුත් ඒකෙන් වෙන අතුරු ආබාධ වලට බෙහෙත් කරනවා අපි. ඒ තමත් පැහැදිලි වයිදස්මනි. ඒ වගේම වයිදස්මනි මේ පවුලක පවතින අපේක්ෂාවන් සහ සංස්කෘතික සංසන්දනය කිරීම මානසික සෞඛ්‍ය පැවැත්ම සඳහා බලපෑම් කරනු ලබන්නේ කෙසේද වයිදතුමනි? එතරත් හුඟක් වෙලාවට මාධ්‍ය බලපානවා. ඒ කියන්නේ අපි මොන හරි චිත්‍රපටයක් හරි එහෙම නැත්නම් වීඩියෝ එකක් හරි බලනවා එක සිනමා නළුවෙක් හරි නිලියෙක් හරි ගැන. ඔව්. ඒක ගැන අපිටත් ඕනේ ඒ වගේම වෙන්න. අනිවාර්යයෙන්. තේරෙනව නේද? ඉතින් අපි රූපලා දැන් ඒ කියන්නේ හුඟක් වෙලාවට ඒගොල්ලෝ කැමති සුදු වෙන්න. ඔව්. තේරෙනවනේ ෆෙයානස්. ඉතින් ඒකට නොයෙකුත් බෙහෙත් වර්ග කරනවා. දැන් සමහර කට්ටිය හිතනවා තමාගේ ශරීරයේ පොඩි වෙනසක් තියෙනවා අනිත් කට්ටියට වැඩිය කියලා. අපි හිතමු නහය ලොකුයි, එහෙම නැත්නම් කට ලොකුයි. තේරෙනවද? නමුත් හැබැයි ඇත්තටම මේ ළමයා හරි මිනිස්සයා හරි සාමාන්‍ය එකක් හැබැයි එයා හිතනවා මේ අර දැන් කවුරුහරි චිත්‍රපට නළුවෙක් හරි නිලියෙක් හරි ඒ විදිහටම තියෙන්න ඕනේ කියලා. අනිවාර්යයෙන්. ඉතින් එතකොට ඒක යට හරිසම මානසික පීඩනයක්. ඒ කියන්නේ ඒක ඒ විදිහටම ඉන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ එතනදී අදහස් කරන්නේ අනුකරණය කරන්න යනවා නේද වයිදතුමනි? ඉතින් ඒක විශේෂයෙන් දැන් මේ ගාවට එනවා මේ මට මේ අපි හිතමු අපි ශාරුක් ඛාන් කියලා මට මේ ශාරුක් ඛාන් වගේ වෙන්න ඕනේ. තේරෙනවද? අනිවාර්යයෙන්. ඉතින් මගේ හැබැයි නාය ලොකුයි මේ වෛද්‍යතුමනි ඒක මොනවද කරන්න ඕනේ? මට ප්ලාස්ටික් සර්ජරි වගේ තැනකට යන්න පුළුවන්. තේරෙනවනේ? හැබැයි ඉතින් අපි කොච්චර පැහැදිලි කරලා දුන්නත් මොකද ඔයාගේ නාය හරි කට හරි සාමාන්‍ය තත්ත්වයක තියෙන ඒකට අවශ්‍ය නැහැ කියලා. නමුත් එයාගේ අර සිතුවිලි රටාව තියෙන්නේ වෙනස් විදියකට තමයි කියලා හිතන්නේ. ඉතාමත් පැහැදිලි වයිදතුමනි. ඇතැම් දෙමව්පියන් ඒක ඔයාගේ ඔළුවේ තියෙන අදහසක් විතරයි. යන අදහස දරන්නේ එවැනි දෙමව්පියන්ට ඔබ ලබා දිය යුතු පණිවිඩය කුමක්ද වයිදතුමනි? ඒ කියන්නේ ළමෙක් මොන හරි කියනවා නම් අපි හිතමු ඒක ගැන ඇක්ටිව් ලිසනින්. ඒ කියන්නේ ඒක හිතන්න සමන් දෙන්න ඕනේ හුඟක්ම එයාට ආදරය කරනවා. ඒක කියන්නේ අපි ඒක ගැන ලොකුවට කරන්නේ හිතන්නේ නැති වුණාට එයාට පෙන්වන්න ඕනේ අපි මේ ගැන අපි හිතනවා. අපි ඒකට පිළියමක් යොදනවා. ඉතින් ඒකින්ද ඒකට හරියන විදිහට ඇඩ්ජස්ට් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්. ඒ කියන්නේ තමයි දෙමව්පියන් ඒ ළමයා කියන විදිහට ඒක ගැන සබන් දීලා ඒක හරි කියලා හරි වෛද්‍ය ප්‍රතිකාරයක් අවශ්‍ය නම් ඒ වගේ ගෙනිහිල්ලා ඒ වගේ කරන්න ඕනේ. එහෙම නැතුව ඒ ළමයාට බැනලා මේක දැන් ඔයාගේ උලිය විතරයි තියෙන්නේ. ඔයාට එහෙම ලෙඩක් එහෙම කියන්න නරකයි. කියන්නේ ඇක්ටිව් ලිස්නින්. ඒ කියන්නේ එහෙම එනවා හිතන්නේ එහෙමද කියලා එහෙමනම් අපි ගිහිල්ලා අපි වෛද්‍යවරයෙක් හම්බෙලා මේකෙන් කතා කරමු කියලා විශේෂඥ පිළියමක් කරන්න ඕනේ. අනිවාර්යයෙන්. ඉතාමත් පැහැදිලි වයිදතුමනි. අපි ඊළඟ මාතෘකාව වශයෙන් සමාජ මාධ්‍ය සහ පීඩනයේ නවනතාවය කියන මාතෘකාවට තේමා ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කරනවා වයිදතුමනි. මේ මානසික ආතතිය ආත්ම අභිමානයේ හීන වී යාම හෝ ශරීරය පිළිබඳ ඇති දැක්මේ ගැටලු තරුණ ප්‍රජාව අතර වැඩිවීමට සමාජ මාධ්‍ය කුමන ආකාරයෙන් බලපෑමක් සිදු කරයිද වයිදතුමනි? ඒකත් එතකොටත් අපි හුඟක් වෙලාට අයිඩියලයිස් කරනවා. ඒ කියන්නේ තමන් අයිඩියලයිස් කරනවා දැන් මම මේ වගේ නිලියෙක් වගේ වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ වගේ නළුවෙක් වගේ වෙන්න ඕනේ. ඔව්. එහෙම නැත්නම් මම මේ වගේ වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මම මේ වගේ ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ කියලා එයා ඒක හිතට අරගෙන ඉතින් ඒ විදියට ඒක වෙන්නේ නැත්නම් ඒක යට ලොකු මානසික පීඩනයක්. ඉතින් පංගුවක් වෙලාවට ඕකට තමන් ඉසුරු කරන අනිත් යහළු යෙලිනුත් වැදගත් වෙනවා. ඉතින් ඒගොල්ලෝ කිව්වොත් එහෙම මෙයා අපි දමු කවුරු හරි ප්‍රසිද්ධ නිලියෙක් වෙන්න හදනවා, ප්‍රසිද්ධ නළුවෙක් වෙන්න හදනවා. හැබැයි ඔයා වෙනස් කියලා කිව්වොත් එහෙම ඒවා කවදාකටත් එහෙම වෙන්න බැහැ. එහෙම කිව්වොත් එහෙම එතකොට එයාගේ ඒක ලොකු මානසික ආතතියක්. ඉතින් එතකොට එයා එක්ක සිය විදේ නසා ගන්න හරි පුළුවන්. ඒ කියන්නේ හිතලා.
තේරුණේ? බොහොම ඒ වගේ අවස්ථා ගොඩක් බහුලව අපිට දකින්න දකින්න ලැබෙනවා. අහන්න ලැබෙනවා නේද වෛද්‍යතුමනි? මේ වෛද්‍යතුමනි මේ ඩිජිටල් යුගයේදී ඇතිවන තනිකම යන තත්ත්වය මගවහරවා ගැනීමට පවතින යහපත් ක්‍රමවේද මොනවද වෛද්‍යතුමනි? එකක් තමයි තමන් ඇසුරු කරන යහළුවන් එක ඉගැන් තමාගේම ලෙවල් එක කට්ටිය ආසය කරන්න තමන් අනිත් කට්ටිය දුම් බොනවා නම් එහෙම නැත්නම් එක මත් පැන් බොනවා නම් එහෙම නැත්නම් ඩ්‍රග්ස් පාවිච්චි කරනවා නම් ඒක අනුකරණය කරන්න යන්න නරකයි. ඒක ගැන තමන්ගේ සෙල්ෆ් කොන්ෆිඩන්ස් එක තියෙනවා නෑ මම ඒ වගේ යාළුවෝ ආශ්‍රය කරන්න එපා යකට වැඩිය ඒගොල්ලෝ කරන ක්‍රියාකාරීකම් ගැන මේ තමන් දැනුවත් වෙලා ඒවා නොකර ඉන්නවා. හුඟක් වෙලාවට යහළුවෝ රියහිඩුවරි කියන්නේ මේ එක සැරයක් හරි මේක අපි බීලා බලමු මේක හරි හොඳයි. හැබැයි අත්හදා බලන්න උත්සාහ කරනවා. ඉතින් සමහර කට්ටිය අත්හදා බලනවා විතරයි. එතනින් එහාට ඒගොල්ලෝ යන්නේ නැහැ. හැබැයි සමහර කට්ටිය ඊට පස්සේ ඒක දිගටම ඒ ක්‍රියාවලිය ක්‍රියාකරගෙන යනවා. අනිවාර්යයෙන්ම සියලු දෙනාට මේක පාලනය කරගත නොහැකි වෙනවා නේද? ඉතින් ඒකින්ද ඒක තමන් දැනුවත් වෙන්න ඕනේ. අපි හිතමු දැන් කවුරු හරි කෙනෙක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් ඒක ගැන තියෙන විපාක මොනවද කියලා එයා දැනගන්න ඕනේ. ඒක විශේෂයෙන් දෙමව්පියන්ගෙන් හරි එහෙම නැත්නම් තමාගේ අනිත් අසුරු කරන යහළුවන්ගෙන් හරි දැනගන්න ඕනේ. මේවා පාවිච්චි කරොත් මොනවද වෙන විපාක. ශරීර සෞඛ්‍යයට තමාගේ මුදල් පසුම්බියට එතකොට තමන්ගේ තියෙන අභිමානයක සෙල්ෆ් ස්ටීම් එක කියන්නේ අනිත් කට්ටිය මොනවද තමන් ගැන හිතන්නේ ඒව ගැන ඔක්කොම කල්පනාවෙන් ඉන්න ඕනේ. මොන හරි ඒ වගේ එකක් කරන්න හදනකොට ඒවත් කල්පනා වෙන්න ඕනේ. ඒකට දෙමව්පියන්ුත් හරියට උදව් කරන්න ඕනේ. ඒ වගේම හුඟක් වෙලාවට මම කියන එකක් තමයි ඒ ආශ්‍රය කරන යාළුවෝ ගැන දැනුවත් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්. ඒ කියන්නේ ඒක දැනවත් වුණාම එතකොට ඒ වගේ දේවල්ට බැහැ වෙන්නේ නැහැ. අනිවාර්යයෙන් මම මාතෘකාවට නැවත වරක් આવොත් තනිකම කියන தත්ත්වය මගවා හරවා ගැනීමට යහපත් ක්‍රමවේදයක් විදිහට අපි එතකොට කරන්න පුළුවන් මොනවද වෛද්‍යතුමනි? ඔව් ඒ කියන්නේ එකක් තමයි හොඳ යාළුවා ආශ්‍රය කරන්න ඕනේ. ඒ කියන්නේ ඒ තනිකම නැති වෙන එකක්. අනිත් එක තමාගේ දෙමව්පියන් එක්ක සමීපව කාලය ගත කරන්න ඕනේ. අපි පිටු වෙලා නැත්නම් ටෙලිෆෝන් කෝල් එකක් හරි දාලා එහෙම නැත්නම් දැන් WhatsApp එක තියෙනවා මේ වගේ වීඩියෝ chats තියෙනවා. ඒවත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ පුළුවන් විදියකට. අනිත් එක පංගුවක් වෙලාවට එක හොබීස් තියෙන්නේ. දැන් ඒ හොබි ඇක්ටිවිටීස් ඒ කියන්නේ තමන් එක්ක බල්ලෙක් ඇති කරනවා නම් පූසෙක් ඇති කරනවා නම් එහෙම නැත්නම් ගිටාර් එක ප්ලේ කරනවා නම් ඒ වගේ දෙයකට තමන් යොමු වෙන්න ඕනේ. එතකොට ඒ තනිකම කියන එක අපිට හුඟක් දුරට මඟ හරව ගන්න පුළුවන්. ඉතාමත් පැහැදිලි වෛද්‍යතුමනි. අපේ මනස නිරවුල්ව තබා ගැනීම ඉතා වැදගත්. මිනිසාගේ පැවැත්ම උදෙසා හුදෙක්ම බලපාන්නේ මානසික නිරවුල්භාවයයි. ඒ සම්බන්ධ කරුණු කාරණා බොහෝමයක් අපේ වැඩසටහන තුළ අද සාකච්ඡා කළා. ඩොක්ටර් වැඩසටහනට සහභාගී වූ කොළඹ පොලිස් රෝහලේ මනෝරෝග විශේෂඥ වෛද්‍ය රංජිත් පෙරේරා වෛද්‍යතුමනි ඔබතුමාට බොහෝමයක් ස්තුතියි අපත් සමග වැඩසටහනට සම්බන්ධ වුණාට.